හෙල්ලෝ හැමෝටම සුබ දවසක්. අද ඉතින් මම මේ ජීවත් වෙන රටට ගොඩක් විශේෂ දවසක්. මම ජීවත් වෙන යුනයිටඩ් අරබ් එමිරේට්ස් එක්සත් අරබ් එමිරේට් රාජ්‍යයේ අද 54 වෙනි නිදහස් උත්සවය. හැමදාම දෙසැම්බර් 2 වෙනිදාට නිදහස් උත්සවය සමරනවා මේ රට. එදාට මාර විදියට ලස්සනයි, මාර විදියට සරසනවා. ඒගොල්ලෝ මාර විදියට විදන් කරලා ඒගොල්ලොන්ගේ නිදහස් දිනය උපරිමයටම සමරන රටක්. ඕගොල්ලොන්ට පේනවා ජෙට් වලින් දැන් මේ කොච්චර ලස්සනට ඒගොල්ලෝ රටා මවමව ඒගොල්ලොන්ගේ ජාතික කොඩිය විදාපාන විදිය තමයි ඕගොල්ලොන්ට පේන්නේ. මාරම ලස්සනයි. ඉතින් අද ඉතින් මං වැඩ කරන්නේ අබුඩාබියේ තමයි ප්‍රධානම නිදහස් උත්සවය සමරන්නේ. ඒ වගේම ඩුබායි එමිරේට්ස් එකට අයිති වෙන සිටි 7ක් තියෙනවා. සිටි 7ේම මාර විදියට සරසවලා පාරවල්ද වාහනද ඒගොල්ලොන්ගේ නිදහස් උත්සවයේ දවසේ ඒගොල්ලෝ රැට වාහන අරන් පාරට ඇවිල්ලා එක එක්කෙනාට ස්ප්‍රේ ගහගෙන මාර විදියට ඒගොල්ලෝ මේ නිදහස් උත්සවයේ සමරනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. පාරවල්, බිල්ඩින් හැමදේම ඒගොල්ලෝ සරසලා තියෙනවා. ආයෙ දැක්කම ඇස් දෙකට මාර විදියටම ලස්සනයි. ඔන්න ඉතින් අද මට රෑ විශේෂ ගමනක් තියෙනවා. ටුවර් එකක් ගෙස්ලා බුක් කරලා තියෙනවා. ඔන්න ඉතින් මේ දැන් ටුවර් එක යන්න පටන් ගත්තා විතරයි. පටන් අරගෙන මේ බේ එක ඇතුලෙන් මේ පහු කරගෙන යන්නේ මෝල් එකක්. මේ මෝල් එකට කියන්නේ ගැලරියා මෝල් එක කියලා. ඒ මෝල් එකත් මාරම ලස්සන විදියට සරසලා තියෙනවා. ලයිට් දාලා විවිධ කියන්න වචන නෑ. ඒ තරම් ලස්සනයි මේ රටේ මේ මිනිස්සු. මේ රටට මාර ආදරෙයි. මිනිස්සු පුදුම විදියට මේ රටට වියදම් කරනවා. ඒ රටේ දේවල් ගොඩනගන්න, ඒ වගේම ඒගොල්ලෝ සුන්දරත්වය රැකගන්න, ඒගොල්ලොන්ගේ නිදහස් දිනේ වුණත් ඒගොල්ලෝ උපරිමයටම සමරනවා මේ රටේ මිනිස්සු. ඔන්න ඉතින් මම දැන් ගැලරියා මෝල් එකත් පහු කරගෙන ටික ටික ඉස්සරහට යනවා. ඉතින් විශේෂ තැනකට යන්නේ. අද විශේෂ දෙයක් තියෙනවා රෑ. මේගොල්ලොන්ගේ ඉතින් හැම අවුරුද්දෙම මේගොල්ලොන්ගේ නිදහස් උත්සවයට රෑට ෆයර්වර්ක් එකක් තියෙනවා. ඔන්න ඉතින් අද ගෙස්ලා බුක් කරලා තිබ්බ මාව ඒගොල්ලොත් එක්ක ෆයර්වර්ක් බලන්න යන්න. මම ඩ්‍රයිව් කරන බෝට්ටුව දැන් මම ඒගොල්ලෝ අද්දාගෙන හිමීට ෆයර්වර්ක් එක තියෙන තැනට යන ගමන් ඔන්න ඉතින් දැන් මෝල් එකත් පහු කරගෙන ටිකෙන් ටික ඉස්සරහට එනකොට දැන් ඕගොල්ලොන්ට පේන්න තියෙන්නේ ලූවර් මියුසියම් එක. ලෝකේ ටොප් 5 මියුසියම් අතර තියෙන මියුසියම් එකක් තමයි අබුඩාබියේ තියෙන ලූවර් මියුසියම් එක. මියුසියම් එකත් පහු කරගෙන මාරම ලස්සන දේවල් තියෙන මේ මියුසියම් එක ඇතුලේ. අපි යම් දවසක බලන්න. ඔන්න මම දැන් හිමීට කෝනෙච් එක ඇතුළට එන්ට්‍රන්ස් කරන ගමන් ඉන්නේ. මේ ඕගොල්ලොන්ට පේන්නේ රෙක්සෝස් හොටෙල් එක. මේකත් ඩුබායි වල තියෙන ඇට්ලාන්ටික් විදියට ගහලා තියෙන්නේ. සිටි එකේ තියෙන ඔක්කොම බිල්ඩින් නැෂනල් ඩේ එකට සරසලා තියෙන්නේ. ලයිට් දාලා ඩිජිටල් ටීවී දාලා මාරම ලස්සන විදියට සරසලා තියෙන්නේ. ඔන්න ඔයගොල්ලන්ට දැන් පේන්නේ කෝනෙච් එක ඇතුළට එන්ට්‍රන්ස් වෙන විදිය. මෙතන තියෙනවා කෝනෙච් අබුඩාබි ටියටර් එකත් පහු කරන් ඕම බේ එක ඇතුලෙන් ඉස්සරහට එනකොට ඔයගොල්ලන්ට දැන් පේන්නේ කෝනෙච් එක. කෝනෙච් එක ඇතුලේ තමයි ෆයර්වර්ක් එක තියෙන්නේ අද රෑ. ෆයර්වර්ක් එක ඔන්න ඉතින් ඇතුළට එන්ට්‍රන්ස් වෙනකොටම ඔයගොල්ලන්ට පේන්න තියෙනවා කොච්චර බෝට්ටු ගොඩක් ඇවිල්ලා තියෙනවද කියලා ෆයර්වර්ක් බලන්න. මේකේ රෙන්ට් කරපු බෝට්ටු, පෞද්ගලික බෝට්ටු හැමදේම ගොඩක් මෙතන ඇත්තේ. මං හිතන විදියට රෙන්ට් කරගෙන අරන් ආපු බෝට්ටු. එතකොට තමන්ගේ පෞද්ගලික බෝට්ටු වලනුත් මිනිස්සු එනවා ගොඩක්. එන්නේ මේ රටේ මිනිස්සු. ඒ කියන්නේ එමරාති මිනිස්සු තමයි ගොඩක් මේ නැෂනල් ඩේ එක උපරිමටම සෙලිබ්‍රේට් කරන්නේ. ඒගොල්ලොන්ගේ රටේ ඒගොල්ලොන්ගේ නිදහස් උත්සවය තමයි ඉතින් ඒගොල්ලෝ සෙලිබ්‍රේට් කරන්නේ. බලන්න කොච්චර බෝට්ටු ගොඩක් ඇවිල්ලා තියෙනවද කියලා. මං ගිය පාරත් මේ වගේම ආවා නිදහස් උත්සවයේ දවසේ. හැබැයි ගිය පාරට වඩා මේ පාර නම් ටිකක් බෝට්ටු ප්‍රමාණය අඩුයි. කෝනෙච් එකට ඇවිල්ලා තිනවා. මොකද අබුඩාබියේ ගොඩක් තැන්වල ෆයර්වර්ක් තියෙනවා. එතකොට මිනිස්සු ඒක බෙදිලා යනවා. උනාට ප්‍රධානම ෆයර්වර්ක් එක තියෙන්නේ අබුඩාබියේ. ඔන්න බලන්න ඉතින් දැන් ෆයර්වර්ක් එක පටන් ගත්තා. බලන්න කොච්චර ලස්සනද කියලා. මාරම විදිහට මේ මිනිස්සු මේ රටේ නිදහස් උත්සවයට වියදම් කරලා තියෙනවා. ඕගොල්ලෝ ටිකක් වෙලා බලන් ඉන්න කොච්චර ලස්සන ෆයර්වර්ක් එකක්ද කියලා. ඒගොල්ලෝ මේ කොච්චර වියදම් කරලා ඒගොල්ලොන්ගේ නිදහස් උත්සවයේ සමරනවද කියලා.
එරා මේ බෝට්ටුවට දකුණු පැත්තෙන් දාලා තවඩියක් ඉස්සරහට යන ඔය පැත්තනේ මේ අනිත් පැත්තට. Yeah, charging.
හරවල් රිවර්ස් එකට ගන්න මේ පැත්තට හරවල් රිවර්ස් එකට අර මැත්තට ගන්න ඔය දැන් ෆයර්වර්ක් එකේ අන්තිම ටික තමයි යන්නේ ඔයගොල්ලෝ බලන්න ඉන්නේ ෆයර්වර්ක් එක කොච්චර ලස්සනද කියලා ගොඩක් සවුන්ඩ් එක දාගෙන ඔය ෆයර්වර්ක් එකේ අන්තිම ටික යන්නේ අන්තිම විනාඩිය තප්පර 10 15 වගේ යන්නේ ඊට පස්සේ ඉතින් ඔක්කොම ෆයර්වර්ක් එක ඉවරෙච්ච ගමන් ඔක්කොම බෝට් වල තියෙන හෝන් ගහනවා මිනිස්සු විසිල් ගහනවා ඒ වගේම මාරම ලස්සනයි තියෙන ලයිට් දාලා ඒ වගේ ගොඩක් හෝන් ගහන මිනිස්සු කෑ ගහනවා නැෂනල් ඩේ එකේ මිනිස්සු මාර ප්‍රීතියෙන් ඒක සමරනවා මෙහි නැෂනල් ඩේ එක පුදුම විදියට මිනිස්සු ඒකට ආකර්ෂණය වෙනවා ඔන්න දැන් බලන්න ඉතින් ෆයර්වර්ක් එක ඉවර වෙලා මිනිස්සු ඕන් ගහන සද්ද ඒ මිනිස්සුන්ගේ නිදහස සමරනවා තමයි අයියෙන් කෑ ගහනවා හූ කිය ඒගොල්ලෝගේ නිදහස උපරිමයට සාරනවා බලන්න ඉතින් දැන් බෝට්ටු ටික ඔක්කොම ටිකෙන් ටික ගෙවල් වලට යන්න පිටත් වෙනවා ටිකෙන් ටික සමහර බෝට්ටු නම් හයියෙන් සින්දු දාගෙන නතර කරගෙන නට ඒගොල්ලෝගේ නිදහස උපරිම සමරනවා සමහර බෝට්ටු පිටත් වෙනවා ඉතින් ෆයර්වර්ක් එක ඉවර වෙච්ච ගමන් මාරම ලස්සනක් තියෙන්නේ මමත් ඔන්න දැන් හිමීට ටික මමත් ඉස්සරහට ටිකෙන් ටික යනවා ඉතින් මේ ආපු ටුවර් එක ඉවර කරන්න ඕනේ ඉවර කරලා අපි මරීන එකට නැවතත් මේ යන ගමන් හිමීට එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා